අයිබෝවන් කොහොමද ඔයාලට ඉතින් අදත් අපි අලුත් වීඩියෝකින් උගුලන් හම්බෙන්න ආවා. ඇත්තට මේක මේ පොඩි අප්ඩේට් එකක්. මොකද අපි පසුගිය වීඩියෝවලදී සඳහන් කරා මුළු UK වලම ජීවත් වෙන අයගෙන් යුනිවර්සිටීස් වලට කිසිම යුනිවර්සිටි ෆී එකක් නැතුව යන්න පුළුවන් ස්කොට්ලන්ඩ් වල ඉන්න අයට විතරයි මේ ස්කොට්ලන්ඩ් යුනිවර්සිටීස් වලට කියලා. මොකද ස්කොට්ලන්තේ ළමයි මෙහි රෙසිඩන්ස්ලා මුදල් ගෙවීමක් කරන්නේ නැහැ. ඉතින් හැබැයි දැන් මේ වෙනකොට මුළු UKම ස්කොට්ලන්ඩ් ඇතුළුව ලොකු ස්ට්‍රගල් එකක තමයි ඉන්නේ යුනිවර්සිටීස් මේ ලොකු ෆයිනෑන්ෂියල් ස්ට්‍රගල් එකක ඉන්නවා. මේකට බලපාපු ඉතින් ආසන්නතම සිදුවීම තමයි මේ UK වල ඒගොල්ලෝ චේන්ජ් කරානේ ගොඩක් ඉමිග්‍රේෂන්ස් මොනවාද තිබුණු ලෝස්. ඉතින් ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ලොකු ප්‍රමාණයකින් අඩු වුණා UK වලට එන එක. මොකද තවදුරටත් UK වලට ඒක ඇට්‍රැක්ටිව් ඩෙස්ටිනේෂන් එකක්ද කියන ක්වෙස්චන් එක එනවා. මොකද ඒගොල්ලන්ට දැන් අර ෆැමිලිස් වල ඩිපෙන්ඩන්ස් ලා ගෙන්නන්න බෑ. ඒතර වීසා රූල්ස් ගොඩක් හිර කරලා තියෙනවා. එතකොට වීසා චාර්ජස් එහෙම ටිකක් වැඩි කරා පහුගිය කාලේ. ඉතින් එතකොට තව කොම්පිටිටර්ස්ලා ඉන්නවා UK වලට. ඉතින් තව ළමයින්ට කැනඩා ඕස්ට්‍රේලියා වගේ ඔප්ෂන්ස් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ රටවල් වලට යනවා. මොකද මෙහි දැන් ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් වැඩි නිසා. ඊළඟට cost of living එක මේවත් එක්ක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලාගේ පැමිණීම දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා UK යුනිවර්සිටීස් වලට පහුගිය වසරවල් වලට සාපේක්ෂව. ඉතින් ඒකත් එක්ක ඉතින් ගොඩක් යුනිවර්සිටි මේ ස්ට්‍රගල් කරනවා. රිසර්ච් ෆන්ඩින්ස් නැහැ. ඒගොල්ලන්ට මේ මොකද දැන් ටියුෂන් ෆීස් ගත්තත් UK ස්ටුඩන්ට්ස්ලා අපි මේ දැන් ස්කොට්ලන්ඩ් වල විතරනේ ෆ්‍රී. නමුත් දැන් UK වල ඉන්න අනිත් ඉංග්ලන්ඩ් ඊළඟට වේල්ස් නදර්න් අයිලන්ඩ් ගත්තත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙවන්නේ පවුන්ඩ් 9250ක් විතරනේ අවුරුද්දට. හැබැයි දැන් මේ දැන් තියෙන ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඒ මුදලත් එක්ක ඒගොල්ලන්ට අමාරු යුනිවර්සිටීස් වලට සර්වයිව් වෙන්න. මොකද අර ආපු ලොකු ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාගෙන් ආපු මේ මුදල් ප්‍රමාණය දැන් රට ඇතුළට එන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට ගත්තොත් සාමාන්‍ය මෙඩිකල් ඩිග්‍රී එකකට එනවා නම් බැචලර් එකකට සාමාන්‍යයෙන් 2024-25 පෙන්නන්නේ සාමාන්‍යයෙන් පවුම් 56000ක් විතර ගෙවනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්. දැන් නෝමල් කෝසස් මාස්ටර්ස් වලට එන කෙනෙකුත් පවුම් 25000 සිට 30000 දක්වා ගෙවනවා. ඉතින් ලොකු ඉන්කම් එකක් ආවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලාගේ. දැන් අද වෙනකොට ඒක නතර වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තව දැන් ගවර්න්මන්ට් එකත් ගොඩක් පොලිසිස් ගෙනල්ලා තියෙනවා. අර ඩිග්‍රීස් උනත් يعني ලෝ වැලියු ඩිග්‍රීස් මේ යුනිවර්සිටීස් වලට ඒවා එන්කරේජ් කරන්න නැතුව පුළුවන් තරම් අර එම්ප්ලොයබිලිටි එක බලලා ඒ විදිහේ ඩිග්‍රීස් ප්‍රොමෝට් කරන්න කියලා යුනිවර්සිටීස් වලට ඒ පැත්තෙන් පොලිසි චේන්ජස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක යුනිවර්සිටීස් දැන් ස්ට්‍රගල් කරනවා. ඒගොල්ලන්ට හරි අමාරුයි ඒගොල්ලන්ගේ තියෙන මේ බජට් එක මේන්ටේන් කරන්න යන යුනිවර්සිටීස් වලට. ඉතින් රීසන්ට්ම මේ ස්කොට්ලන්ඩ් වල තියෙන මේ ඩන්ඩි යුනිවර්සිටි එක කියලා තියෙනවා ඒගොල්ලන්ට පවුම් මිලියන 35ක විතර හිගයක් තියෙනවා. පියව ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ස්ටාෆ් එකේ 632ක් විතර ඒගොල්ලෝ කපා හරින්න බලාපොරොත්තු වෙනවා කියලා ඒගොල්ලෝ අනවුන්ස් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ලොකු ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකේ ඉන්නේ මේ පැත්තේ යුනිවර්සිටි එකක් විදියට. ඉතින් ඒ වගේම අපි දැක්කා තව කොහෙද මේ යුනිවර්සිටි ඔෆ් එඩින්බරා ඒගොල්ලොත් කියලා තියෙනවා ඒගොල්ලන්ටත් ඉදිරි මාස 18ක කාලේ පවුන් මිලියන 140ක වගේ කපාදුවක් කරන්න වෙනවා කියලා. ඒතර ඇබර්ඩීන් යුනිවර්සිටි එකත් ඒකේ වොලන්ටරි ඉන්න අයව සේවක මණ්ඩලේ කපා හරින්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියනවා. ඉතින් මේ විදිහට ලොකු සේවක කපාදුවකට යන්න ඉන්නවා. ඒ අතරේ තව ඩිබේට් එකක් යනවා. මොකද සමහරු කියනවා ඇයි දැන් මෙතනදී දැන් ලෝ ඉන්කම් ෆැමිලිස් වලට මේ බෙනිෆිට් එක දෙන එක හරි ඕකේ. නමුත් සල්ලි තියෙන අයට ඇයි මෙච්චර ෆ්‍රී එඩියුකේෂන් එකක් දෙන්නේ යුනිවර්සිටීස් වලට කියලා විවිධ විදිහේ මත තියෙනවා. ඉතින් ගොඩක් අය දැන් මේකත් එක්ක මොකද රැකියා හිමි වෙනවා ගොඩක් පිරිසගේ යුනිවර්සිටීස් වල වැඩ කරන අයගේ. ඉතින් මෙහෙම තත්වයක් තියෙනවා. හැබැයි මේක මේ UK කියන්නේ ස්කොට්ලන්ඩ් විතරක් නෙමෙයි මුළු UKම යුනිවර්සිටීස් මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. තව අපි ගත්තොත් ගොඩක් යුනිවර්සිටීස් ගණනාවක් මේ වෙනකොට මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. මුළු යුනයිටඩ් කින්ග්ඩම් වලම තියෙන මුළු UK වලම දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාල 80කට වැඩි ප්‍රමාණයක් පවුම් මිලියන 10ක් 50ක් අතර හිගයකට මුහුණ දීලා ඉන්නවලු. ඉතින් ඒ අතර විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් ඩර්හම් යුනිවර්සිටි UK කාඩිෆ් යුනිවර්සිටි මේ ලොකු වියදම් කප්පාදු වලට ප්ලෑන් කරලා ඉන්නවා. මොකද ලොකු ස්ට්‍රගල් එකක ඉන්නේ. මොකද මේ යුනිවර්සිටි ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලාගෙන් සර්වයිව් වෙච්ච යුනිවර්සිටීස්. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී හැබැයි ස්කොට්ලන්ඩ් වල
එඩියුකේෂන් මිනිස්ට්‍ර එක කියන්නේ තවදුරටත් ඒගොල්ලෝ කිසිම විදිහකින්වත් පෙනී සිටින්නේ නැහැ. ඒගොල්ලෝ මේ ස්ටඩන්ස් ලගෙන් එකන මේ ස්කොටලන් වලින ස්ටඩන්ස් ලගෙන් ටියෂන් ෆිය එක අය කරගන්න මේක මේ ඩියුකේෂන් සෙකට්‍රී ජෙනී ගිල්රුත් මේ රීසන්ලි කියලා තියෙනවා සාකච්ඡාවක දයල්ල මොනම විදිහක සූදානමක්වත් නැහැ මේ මොන තත්ත්වයක් තිබ්බත් යුනිවර්සිටීස් වලට තුල් කරගන්නකොට මෙහි ස්ටෝට් ස්කොටලන් මේ ස්ටඩන්ස් ලගෙන් මුදල් අය කර ගන්න කියල. ඒ අනුව තවදුරටත් ස්කොටලන් වල පාසල් අධ්‍යාපනය ලබපු දරුවන්ට ඉගුලන්ගේ බැචල ඩිග්‍රීස් වලට යනකොට යුනිවර්සිටි ෆිය එක තවදුරටත් ටියෂන් ෆ්‍රී විදිර තමයි රජය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ එක කිසිම වෙනස්වීමක් වෙන නැහැ කියන එක ඔවුන් බොහොම ස්ථාවරව කියනවා. හැබැයි දැන් මේ මොන කතාවක් මේ වෙලාවේ තිබුණත් යුනිවර්සිටීස් ඇත්තටම ගත්තොත් ලොකු ෆයිනෑන්ශල් ක්‍රයිසිස් එක ඉන්නේ. මංගර කලින් සඳහන් කරාවගේ ලොකු ඩොප්ස් කැන මේජ ඩොප්ස් වෙලා තියෙනවා කැනෙ ජාත්‍යන්ත්‍ර සිතුන්ගේ පැමිණීම ගොඩක් අඩුවෙලා තියෙනවා. දැන් අප උදාහරණ ගතුත් නයිජීරියන් ස්ටඩන්ස්ල අඩුවෙලා තියෙනවා 9,415 5,985 වෙනකම්. එතකොට ඉන්දියන් ස්ටඩන්ස්ල අඩුවෙලා තියෙනවා 12,235 9,950 වෙනකම්. ඉතින් මෙහෙම බලපුහම ලොකු කම්පැරටිවලි සෑහෙන අඩුවීමක් තියෙනවා ජාත්‍යන්ත්‍ර සිසුන්ගේ. ඉතින් මේකත් එක්ක දැන් ස්කොට්ලන්ඩ් වල මේ ඩන්ඩි යුනිවර්සිටි එක 27%ක ගොල්ලන් අඩුවීමක් දකින්නවලු ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලගේ. ඒ වගේම ග්ලාස්ගෝ යුනිවර්සිටි එක 15%ක ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීමේ අඩුවක් ඒගොල්ලෝ මේ වෙන විට මේ දත්ත වලින් කියනවා. ඒ වගේම ලොකුම හිට් එක වෙලා තියෙන්නේ රොබර්ට් ගෝඩන් යුනිවර්සිටි ග්ලාස්ගෝ. මොකද මේකට ගොඩක් ටියුෂන් ෆී එක අඩු නිසා ගොඩක් මේ ස්ටුඩන්ට්ස්ලා එනවා. නමුත් ඉතින් මම අර හැමදාමත් කියන කාරණාව තමයි මේ මෙතෙන්ට මේක අදාළ නැතත් එක සඳහන් කරන්න ඕනේ. තමන් යුනිවර්සිටි එකට එනකොට ඒක හරි ෆෝකස් එකකින් එන්න කෝස් ෆී එක අඩුයි කියලා රෑන්කින් එක කොහේ හරි තියෙන තමන්ට එහෙම ලොකු රෙකග්නිෂන් එකක් නැති කෝසස් වලට එන්න එපා. හරි. දැන් මේ කියන කතාවත් එක්ක අපි බලමු ඉස්සරහට තව මොකද වෙන්නේ කියලා. ඉතින් මේක වෙන්න ප්‍රධානම හේතුව මේ ගවර්න්මන්ට් පොලිසි චේන්ජස් එක්ක වීසා රෙස්ට්‍රික්ෂන්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ වීසා චාර්ජස් වැඩි වුණා. එතකොට හෙල්ත් චාර්ජස් මේ හැමදේම වැඩි වුණා. ඉතින් ඒකත් එක්ක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට UK ඇරෙන අනිත් ඔප්ෂන්ස් වලට යන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මොකද ඕස්ට්‍රේලියා, කැනඩා යන අයට මොකද ඒගොල්ලන්ට සමහරවිට PR පාත්වේ එක හරිම ක්ලියර් UK වගේ නෙවෙයි. ඉතින් එතකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට දැන් මෙහි අනිත් ලොකුම මේ බලපෑම උනේ ඒගොල්ලන්ගේ ෆැමිලි මෙම්බර්ස්ලා ගේන එක නැවැත්තුවා. ඉතින් ඩිපෙන්ඩන්ස්ලා ගෙන්නන්න බැරි නිසා දැන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඉතින් ගොඩක් අය මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් වලට වෙන රටවල් වලට යනවා. ඉතින් මේකත් දරුණු විදිහට බලපාලා තියෙනවා. මොකද අපි හැමෝම දන්න කාරණාවක් තමයි UK වල මේ এডুকেෂන් කියන එක ඒගොල්ලන්ගේ ඉකොනොමි එකේ ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. ඉතින් ඒක පැහැදිලි වෙනවා මේ වෙන විට මේ යුනිවර්සිටි මුහුණ දීලා තියෙන අර්බුද එක්ක. දැන් මම පර්සනලිම එක්ස්පීරියන්ස් කරනවා දැන් මේ PhD ස්ටුඩන්ට්ස් ලාගේ දැන් ගොඩක් ෆන්ඩින්ස් ඔපචුනිටි ෆන්ඩින් ප්‍රොජෙක්ට්ස් ඒ වගේ දේවල් ගවර්න්මන්ට් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් දැන් සෑහෙන අඩුයි. මොකද මේකත් එක්ක යුනිවර්සිටීස් වලට මේක පවත්වාගෙන යන්න සෑහෙන ලොකු අර්බුදයක ඉන්නවා. ඉතින් තත්ත්වය කොහොම තිබුණත් UK මේක බලපාලා තියෙනවා. ස්කොට්ලන්ඩ් විතරක් නෙමෙයි UK හැම යුනිවර්සිටි එකකටම. නමුත් ස්කොට්ලන්ඩ් තවදුරටත් ඒගොල්ලන්ගේ ලෝකල් ස්ටුඩන්ට්ස්ලාගේ බැචලර් ඩිග්‍රීස් වලට ටියුෂන් ෆ්‍රී කියන දේ දිගටම පවත්වාගෙන යනවා. ඉතින් අපි එක්ක රැඳිලා ඉන්න අපි නවතම මොන හරි අප්ඩේට් චේන්ජස් වුණොත් ඔයගොල්ලොත් එක්ක ඉක්මනින්ම බෙදා ගන්න. මේක තමයි දැනට තියෙන තත්ත්වය. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි ඔයාලට.